ऐसा वसा मगे सितम तुकड़ा किया ආයුබෝවන් සුබම සුබ දවසක්. ඉතින් මේ වෙසක් දවස්වල මම ගත්ත වීඩියෝ ටිකක් ඉතින් නුවරඑළිය ව්ලොග් එක දාපු නිසා මට මේ වීඩියෝ එක ගේන්න ටිකක් පරක්කු වුණා. ඉතින් අපි වෙසක් කලාපෙත් පාස් කරගෙන එදා පොඩ්ඩක් ඇවිදින්නත් ගියා. ඉතින් ඒ යන ගමන් වෙසක් කලාපේ තියෙන පන්සල සහ අයිස්ක්‍රීම් දන්සලක් එහෙමත් දැක බලාගත්තා. අයිස්ක්‍රීම් දන්සල වැඳගත්තා. ඉතින් බලන්නකෝ අද වීඩියෝ එක. ඔන්න ඉතින් මේ වෙසක් දවස උදේ ඉතින් අපි මේ සීනි සම්බල් පාන් දන්සලක් දෙන්න ඇත්තට මම තමයි ඒක ලේස්ති කරේ පොඩි කට්ටියට සහ කීප දෙනෙක්ට. ඉතින් ඒකට එදා බඩු ගේන ගමන් තමයි මේ අපි වෙසක් කලාපෙත් නරඹමින් ගියේ. ඉතින් මං YouTube channel කීපයක්ම අධ්‍යයනය කරලා සීනි සම්බල් දන්සලට අවශ්‍ය විදියට සීනි සම්බලක් හදාගත්තා. ඇත්තට මේක ගොඩක් රසට තිබුණා. ඉතින් ඒ channel එකේ කියපු විදියට මුලින්ම ලෝන් ටික කපලා මේ ඒ ටික මේ
ඒ ටික වෙනම මේ වතුර ගතිය අයින් කරලා ගන්න කිව්වා. මේක ටෙම්පරාදු කරන එක. ඉතින් ඔයාලට පොඩි අදහසක් ගන්න පුළුවන් වෙයි. මේකට කරපිංචා පොඩියට කපලා දාන තරමට ගොඩක් රසයි. ඉතින් අපි ලොකු ලූණු ටික ලියාගත්තා. ඒ ලියාගත්ත ලොකු ලූණු ටික මෙන්න මේ වගේ තාච්චියකට දාලා තෙල් මුකුත් දාන්න නැතුව ඉස්සෙල්ලා මේකේ වතුර ගතිය පොඩ්ඩක් මේ රත් කරලා හිඳලා ගන්න. ඊට පස්සේ ඉතින් මේ දන්සලේ මුල්ම කොටස අපි බුදුහාමුදුරුවන්ට පූජා කරා. අපි කොස් තම්බලා එදා හවස කොස් කොත්තුවක් හදාගත්තා. ඉතින් ඒකත් ගොඩක් රසට තිබුණා. මිදේලවල පන්සලේ පෙරහැර. ඒකෙත් මම වීඩියෝ ටිකක් මේ බ්ලොග් එකේ අන්තිමට ඇඩ් කරා. ඇත්තටම ලස්සන නැටුම් වෙස් නැටුම් ඒවා තිබුණා. මේ ඉතින් ගෙදර ඇවිල්ලා ඉතින් ඒ වෙසක් දවස් ටික ඇත්තරම ලස්සනටම ඉක්මනටම ගෙවිලා ගියා. ආන් හිටපු බලන් හිටපු ඔයාලටත් ගොඩාක් ස්තුතියි.